වෙනස් වීඩියෝ එකක් අලුත් අත්දැකීමක්. අද අපි ආවේ කිරිබ්බන්වැව විද්‍යාලයට සෙමිනාර් එකකට. ඒ කියන්නේ මුලතිව පැත්තේ තියෙන්නේ මැදවච්චියෙන් නැගලා ජනකපුර බස් එකේ ආවේ කොළඹ ජනකපුර 15 බස් එක. ඒකේ ඇවිල්ලා කැපිටිකොල්ලාව ඒ ටික පහු කරලා දැන් ආවේ අපි කිරිබ්බන්වැව විද්‍යාලයට. දැන් ඉන්නේ අපි ක්වාටර්ස් වල. හෙට උදේම යන්න ඕනේ. එතකොට ඉස්කෝලේට යන්න. බලමු හෙට දවස් කොහොම වේද කියලා. අලුත් අත්දැකීමක් මේ වගේ මේ වැඩකට සම්බන්ධ වෙන පළවෙනි පාර. පිට එක්කද 5 දෙනෙක් ආවා. මාත් එක චිරත් ඉන්නවා. අපි දැන් ඉන්නේ කිරිබ්බන්වැව ඉස්කෝලේ ඊරායි ක්වාටර්ස් වල ඉඳලා අද උදේ ආවා සෙමිනාර් එකට. ඉස්කෝලේ ඉස්සරහා තමයි වැව තියෙන්නේ. අපි මෙහෙට ආවේ මැදවච්චියට ගිහිල්ලා එතනින් ජනකපුර බස් එකේ නැග කොළඹ ජනකපුර බස් එකේ 15 පාරේ. ඊට පස්සේ අපි කැපිටිකොල්ලාව පදවිය. ඊළඟට පරාක්‍රමපුර වැලිඔය. ඊට පස්සේ තමයි කිරිබ්බන්වැව ඉස්කෝලේට ආවේ. මම හිතන්නේ එන පාරත් ලස්සන පාරක් වෙන්න ඕනේ. අපි රෑයාව ඉඳලා කිසිම දෙයක් පෙවුන්නේ නැහැ. මාත් කලින් ඇවිල්ලා නැති පැත්තක් අද හවස සමහර විට නාන්නන්න පුළුවන් වෙයි. ඉන්ටර්වල් එක වෙලාවේ ආව පොඩි වටයක් දාන්න. දැන් මම ඉන්නේ බෝට්ටු තියෙන හරියක. මේ හරිය අවසර බෝට්ටු යනවා. අපිට හෙට පුළුවන් මේ බෝට්ටුවේ මැදට යන්න. හෙට ගොඩක් දුර වෙලාවක් තියෙයි. දැන් සර්ත් එක අපි වන්ට එක පැත්තට ආවා. ගමේ ලස්සන බලන්න. ටික දවසක් නැවතිලා යන්න ඕන ගමනක් මේක. ඒ තරම් ලස්සනයි නිදහස්. මේක ඇත්තටම ලස්සන ගමක්. ඒ කියන්නේ ඉස්කෝලේ ඉස්සරහා වැව තියෙනවා. වැවත් එක්කම ටික දුරක් යද්දි පන්සල හම්බ වෙනවා. ගමේ ළමයින්ට එහෙම සෙල්ලම් කරලා විනෝදයෙන් ඉන්න පුළුවන්.
4:00ට පටන් ගන්නවා. අපි ඉස්සෙල්ලා හිටියේ පිරිවෙන ගාව. මෙතන පන්සලේ වගේ පිරිවෙන තියෙනවා. අද කියන්නේ මේ පාරේ දිගටම වීවැල්නවා. පන්සලේ මේ දවස් ටිකේ වීවැල් දවස් ටිකලු. හිතේම වසර ඔරුවේ වටයක් යන්න. ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ අපි පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ කවුරුත් සිත් අපි පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනස අරුමේ සාමලා මරලා පොත් තුල තව ඇත එන අය හා යාළුවෙතේ සාමලා මරලා තන කරණම් ගන්නවා එන අය හා අපේම පාසල අපේම මවිය එදවස් අප හට නැත ආයේ එදවස් අප හට නැත අපේම පාසල අපේම මවිය එදවස් අප හට නැත ආයේ එදවස් අප හට නැත මෙතනින් කාවකට උඩ තිබ්බා සෙන්ටිමීටර් 6ක් දුරේ ලැබුවට ආවේ. ඒකේ දෙරෙන් දෙක හරියට අස්සේ අද ශිල්ප යාත්‍රා වැඩසටහනේ දෙවෙනි දවස. අද අපි දෙවරුවේ දෙමු ගන්නලා අවසාව වැව පැත්තට ආයි වැවේ අද බෝට්ටුව වටයක් යන්න. ඊට බහිද්දී වැව මැද්දේද්දී තවත් ලස්සනට view එක සෙට් වෙයි. බලමු. මේ ඉන්නේ අපිත් එක්ක අප සෙට් එක චිරාත් පසින්ද මල්ලි. ලුක්ම සිංහ අයියා. මෙයා තමයි මේ වැඩේ කියන්නේ ලීඩ් කරන්නේ. කෝඩිනේටර්. වඩුද මල්ලි. Kemudian nak mulai
ඉන්න අපේ ගමන ආරාධනා කරපු සර් ගමේ ඉස්කෝලේ සර්. දැන් අමාරු මල්ලි අපිට කුරුම්බ කරලා ගෙනල්ලා ලාවට රතු හැන්දෑවේ මෝරණ කොට ආලේ බාධක නැති මල් පාරේ පානගමුද සීතේ කාලය ගෙවුනේ ආදුවිමානේ කෝමල පෑවේ ආස නිසානේ සුන්දර සුන්දර ලන්දා මංගින්දර ගින්දර වින්දා සංකර පෙම්පුරවන්මා දැන් බායට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මංගින්දර ගින්දර වින්දා සංකර පෙම්පුරවන්මා දැන් බායට කරකන් යන්නා ඔය ආවබම් මේ ලොරියක් කවුචන ගහපු ඔය සීටින් චාට් එක කරලා සීනේ ආවේ ඒකට හෙද රුස්සීනේ උරුවක පාවෙන් ඒකඳුරේ තොටියකි මාමේ සීතල වඳුරේ උරුවක පාවෙන් ඒකඳුරේ වෙලාවට උරුව යන්න chance එක හම්බුණා. අයියා වෙලාවට ආවා. අගිදිග කැම්පස් එක අයියගෙන්. ඩ්‍රයිවර් අපේ සර්. ට්‍රේනින් ගයියා. ඩ්‍රයිවර් ලයිසන් නැහැ. යන්න ඕනේ අර පැත්තට අපි යන්නේ මේ පැත්තට වුණා. යන්න ඕනේ ආරට අපි යන්නේ ආපස්සට. අපි මේ මේන් කයිවලට දෙමු. මාගේ වෙහෙස නිවාසක ආදින හිම්නේ කවුද කියානෙත් දන්නේ හොයි කවුද
අඩුව මකාපුර මරු හැබැයි. දැලක් නේද? වදිනම් හරවනෝ දෙ සීන් ගන්න අපිට දැනෙන්නේ. මේක බාල්ල ගන්න. දැලක් නෙමෙයි එකක් කියන්නේ. මොකද ඒකට කියන්නේ? යොතක්. කියන්නේ බිලි කොටු 50ක් විතර ගහනවා මේක. ආහා. තැනින් තැන ගහන. ඒ කටු නැද්ද? මේ වැලේ දිගටම තියෙනවා 50ක් විතර. අර වත්තේ ගත්තා. වලද යනවා? අද නෑ හෙට යන්න. කාටියක් දාන්නද? අදද? දාම්. කසින්දුවක් ගන්න. දැන් යනවා. අම්මා හරේ කොල්ලා පාති අද පිටේ ආයි ආපස් යන්න බෑ කරකරන නේද? අරෝ. අර දෙන්නත් ඔයාලා දෙන්නෙත් නේ හිටියේ. ඔව්. මේ අරුන් දෙන්න පවුල. සෑවල හරි වටයක් ගෙනියමු ගිහිල්ලා. අපි යන් උන් දෙන්න හරිනේ යන්නේ. ඔව් යන් එහෙම. ආයි හෙට එමු අපි. ඔව්. හෙට ඉන්නවද කියන්නේ? හෙට නම් මම තංගල්ලේ આવමු. මේ හවස ඔව්. අන්න ලයිට් එකකින් යන්න තියෙනවා. දැන් නම් මටත් අල්ලගත්ත වැඩේ. තා වේගෙන් පදිනවස. වීඩියෝ එකට උනත් වැඩේ කොට දාගත්තා. ඔය කොහෙ කට්ටියද? මං ගම්පහ. ගම්පහ. ඔව්. මම රත්නපුර බලංගොඩ ආ එනවා. ඩයල් ටික එනවා. ඔරුව ස්ටාර්ට් කරන් එනවා එන වස්තුර වදින්න. 4 දිනම පදිනවා. ඔරුව බැලන්ස් නැති වුණා ඒ බැලන්ස් නැති වුණා නේ සීතල සුළගේ සැහැල්ලුවෙන් මං පිහාට වාසේ පාවෙන දුර අහස සිසාරා එම් සිහිනක සිත මග සෙමින් තියා සීතල සුළගේ සැහැල්ලුවෙන් මං පිහාට වාසේ පාවෙන දුර අහස සිසාරා එම් සිහිනක සිත මග සෙමින් තියා වලාපලක අතුරා සිහිනේ දීදුණු පාට තියා මා ඕවේ දැස සොයා වලාපලක අතුරා සිහිනේ දීදුණු පාට තියා මා ඕවේ දැස සොයා මේ අපි ගීත විදියට පරාද නෑ. අපි අයන්න මොයිසෙල එකක්වත් ගන්න නැතුව ඉස්සෙල්ලා එකක්වත් ඉස්සෙල්ලා කාවඩ නෑ. ඉස්සෙල්ලා 10ම අපේ මේ අපි අයන්න මේක අකුතරක්දී වම් පැත්තේ තමයි අපි ඉලක්කම් ටික දාන්නේ. y අක්ෂේ වම් පැත්තේ. x නම් ධන 3 නම් ඍණ 2. y ධන 5 ඉඳන් ඍණ 5. ඔයාලා තාම සාමාන්‍ය කෙනෙක් කඩේ ඉන්නේ. මේ අයියලා ලොකු පිම්මක් පැනපු අය නේද? ඒකට මේගොල්ලන්ට වමනාවක් තියනවද මේ ඇවිල්ලා මෙහෙම ගන්නලා ඔයාලත් උඩ දාලා. එහෙම ඕනේ ඉන්න තිබ්බ නේද? ඒක අධ්‍යාපනය කියන්නේ පරාර්ථකාමීත්වය එක් කොටසක්. ඒකට හොඳම උදාහරණයක් අපේ මේ
දරුවෝ ටික විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ටික අධ්‍යාපනයේ නියම අමත ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒක පෙන්වලා දෙන්න ආපු ගයාදර විද්‍යාර්ථීනි මම ඉතින් මගේ හදවතින්ම ආසල් ප්‍රජාව වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා. ගොඩක් ස්තුතියි. අපේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරගෙන මේවා නිදිමනාවගෙන ඇවිල්ලා අපි දෙන දෙයක් කාලය දීලා ඔච්චර කැපකිරීමක්. අපි නම් යද්දි හිතනවනේ නේද? අපිට කොහොම කලකයිද දන්නේ කොහොම ඉන්න තියෙද දන්නේ. අනේ එක්කෝ බෑ. එක්කෝ මම හොස්ටල් එකට හරි බෝඩිමට හරි ගිහලා මගේ විභාග කටයුතු කරගන්නවා. ඉතින් ඉන්න තිබ්බනේ. අපි නැතත් එහෙම එකක් නැහැ ඉතින් කවුරු ආවද නම් ඒක කියන්නේ තීනේ වැදලා හිටපු අයියලා පටන් ගත්තා යන්නේ මේක. අයියා අපුපායි කරලා දැන් මට අයියලා ඉන්නවා ඊට අපි කොහොම මේක පරම්පරාවට එයාලගේ ජීවිතේ යම් අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තා මේ දවස් තුන ඇතුළත. එයාලගෙන් ගොඩ දේවල් අපි ඉගෙන ගත්තා. අපේ හිතේ අපේ අම්මලා තාත්තලා ගුරුවරුන් වෙනුවෙන් අපි යම් තැනකට යන්න ඕනේ කියලා අපේ හිතේ දැඩි අදිෂ්ඨානයක් ඒ අපේ සහෝදර අයියලා ඇති කරා. අපිට දැන් ලබන මාසේ තියෙන විභාගෙට මේක හරි ලොකු උදව්වක් වුණා. අපි දන්නේ ගොඩක් දේවල් ආලත් එක්ක අපිට බෙදා හදාගෙන ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට කැම්පස් එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හරි කියලා දුන්නා. අපිට ඇත්තටම ආසාවකුත් ඇති වුණා එකෙන්. අපි කවදා හරි එතෙන්ට යනවා කියන අදිෂ්ඨානයක් ඇති වුණා අපිට. ඇත්තටම මේ ගොඩක් සතුටු වෙලා කරපු කැපකිරීම ගැන. ඒ කියන්නේ මේ වගේ දුෂ්කර පළාතක මේ වගේ දරුවන්ට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ හරි කලාතුරකින්. ඉතින් ඔයාලගේ ජීවිතේ ලැබපු අත්දැකීම් එක ඒ අත්දැකීම් මේ දරුවොත් එක්ක බෙදා හදා ගන්න ආපු එක ඇත්තටම මම හිතනවා අපේ දරුවෝ ලැබපු ලොකු අවස්ථාවක්. ඉතින් දැන් මේ අර දරුවා කියපු කතාව වලින් කැම්පස් එක කියන්නේ මොකද්ද කියලා දැනගත්තාලු. ඔයාලට ඒකට ආසාවක් ඇති වුණාලු. ඇත්තට මේ ආසාව ඇති කරපු එක ඔයාලට පින් දෙන්න ඕන. මොකද මේ දරුවෝ හරි මේ අමාරු තත්ත්වයක හිටියේ අපේ සර් දන්නවා. මේ ගොඩනගා ගන්න ඇත්තටම අමාරු. අපි ගොඩාක් try කරා. ඒ කියන්නේ මෙයාලව මූලික කියන්නේ අරමුණකට යොමු කරවන්න. ඒ තරම් මෙයාලා ගොඩක් අමාරු තත්ත්වයක හිටියේ. ඉතින් ඒ දරුවන්ට අරමුණක් ඇති කරා කියන එක මේ මම හිතනවා ඇත්තටම අරට පින්නෙන්න ඕන කාරණාවක්. රහට කන්න දීලා තිබ්බා. ඔයකෝ අම්මලා තාත්තලාට මේ ගොඩක් පින් කියන්න සර්ටත් විශේෂයෙන් ඉස්තු දෙ ගන්න ඕනේ. අපි එකන් කියලා සරාසල් එකක් දුන්නා මේක. ඉල්ල දෙවේ දාලා කොල්ල දෙන්නෙක් ආවා. ඔය ආදරේ ආවෙලා දෙවි එකන් කියලා කුරුම්බ කටලා දීලා සරමාතල් එකක් දුන්නා අපිට. මේ මේකත් අද අපේ තුන්වෙනි දවස. ඒ කියන්නේ අද අන්තිම දවසේ අපි දැන් පිටත් වෙලා යන ගමන් බස් එකේ යනවා දැන් අද 3යි කාලට. අපිට ඇත්තටම හොඳ අත්දැකීම් ටිකක් ලස්සන ගමක් ආයි දවසක එමු මේ පැත්තට. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හරි ජයවස. බොහොම ස්තුතියි.